Happy birthday to you. Happy birthday. එහෙනම් ඔයාගේ හැමදේම සුබ වෙන්න ඕනේ. මම ඔයාලට එහෙනම් නිමාඩුව හිමිසරේ කෝල් එකක් දෙන්න. බිසි නැති වෙලාවක. බයි. ගියා. කාලේ අද කාලේ XK මොකක්ද XK මොන XK මගේ X ගේ බර්ත්ඩේ එකක් දෙන්න. ඉතින් මට හැපි බර්ත්ඩේ කියන්නේ ඉස්සෙන් දාන්න හැමිනේ මෙහෙ ෆෝන් එක ඕනේ නැහනේ. ඉතින් කමක් නැහැ. ඉතින් අපි සතුටින් දිලි වුණාද අපිට ෆෝන් එක දෙන්න මම අහන්න එපා. ඉතින් මොකක්ද කරන්නේ? හරි. ඉතින් අයියනේ හරිද? උච්චර තරහ ගන්න දෙයක් නෙමෙයි මම කරේ. තරහ රීඩ් කරලා. මෙච්චර ඉක්මනට වෙන්න මේ දෙන පොඩ. රීඩ් කරලා මේ. කොහෙද නම්බරේ? නම්බරේ මම හොයාගත්තා ඉතින්. පරණ කන්ටැක්ට්ස් තියෙනවනේ. බාගන කන්ටැක්ට්ස්. කමක් නෑනේ. ෆෝන් එක දෙනවා. තරහකාරයෝ තියාගන්න හොඳ නෑ. මට යාළු නෑ ඉතින් රීඩ් කරලා දැන් ඉතින් කරන්න වැඩක් නෑ. ඕන මම ඩිලීට් කරන්නම් දැන්. හරිද? හැබැයි තියා රීඩ් කරලානේ. ෆෝන් එක දෙන්න ඕන. කොහෙන්ද ෆෝන් නම්බර එක? ඉතින් අනේ. ඉතින් මොන මගුලට මට විශ් කරන්න කිව්වේ? ඉතින් ඔයාට මම ඉතින් ඔයාට විශ් කරන්න ඕන මම විශ් කරන එක. කවුද දන්නේ මේ කමක් නෑ නේ. යාට සතුටු හිතෙයි දැන් ඔයාත් විශ් කරා ගියත්. අයියෝ කමෝන් අනේ දැන් කොච්චර කාලයකට පහ ගන්න එපා කමෝන්. කොච්චර කාලයකට කලින්ද? ෆෝන් එක දෙනක. ඉතින් දැන් රීඩ් කරලා ඉවරයි දැන් ෆෝන් එක. කමක් නෑ දෙන්න. මොකටද ෆෝන් එක? ඩිලීට් කරන්න. ඉතින් ඔයාට ඕන වෙනම මේකක් යවා ගන්න විශ්ව. වැඩක් නෑ ඉතින් එයා අහලා ඉවරයිනේ. එයා ඩිලීට් කරා හරියද? දැන් ඔහොම ඩිලීට් කරම හරියද? delete for everyone. එයාට ආය අහන්න බෑනේ. එකපාරයි ඇහුවේ අහන්න නැත්තේ. නිල් පාටින් ටික් දෙක තියෙනවා. ෆෝන් එක පොලේ ගහන ෆෝන් එක. අනේ ෆෝන් එක නම් පොලේ ගහන්න එපා. සිම් එක පොලේ ගහන්න. සිම් එක ගහගන්නේ පුකේ. අයියෝ වස්තු කමෝන්. කුණු හර පහ ගන්න එපා කිව්වා. ඔච්චර ආදරේද මට? මොන ආදරයක්ද? ඇයි ආදරේ නැත්තම් ඔය තාරගන්නේ? අනේ මේ යන්න නිකන් වා බලන්න කොච්චර හොඳද කියලා. මගේ එක්ස්ට්‍රා විශ් කරානේ.